තිරප්පනේ වනජීවයයි ගැන පුංචි ව්ලොග් එකක් කරන් එන්න හිතුණා. ගිමා කියන්නේ පුංචි කාලේ ඉඳලා ගමේ හැදුන කැලෑවට ආදරය කරන කෙල්ලෙක්. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. මම ගැන කෙටියෙන් කිව්වොත් ගිමා කියන්නේ කැලේට පිස්සු වැටුණු පිස්සෙක් වගේ සත්තු හොයාගෙන යන කෙල්ලෙක්. ඉතින් පිස්සෙක් වගේ මම යන කැලෑචාරිකාවේ සුන්දර දසුන් වලින් පුංචි ටිකක් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල නම් වැව් පිරීලා, ගස් කොළන් දළු දාලා, කුඹුරු යායවල් වලින් එහෙම ගම වෙනදටත් වඩා ලස්සන වෙලයි තියෙන්නේ. අවුරුද්දේ ආරම්භය සුන්දර කාලයක් නිසා වන සතුන්ගෙනුත් අඩුවක් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි, අලි රංචු පිටින් වැව් පිටිවලට එන කාලෙට ඒක වෙනමම ලෝකයක්. ඉවර වෙලා අවුව පායද්දී වැව් පිටිවල වතුර අඩුවෙන්න අලි ඇත්තු ගම් වදින්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට බලද්දී ගොවිතැන් කරන මිනිස්සු ගොඩක් ඉන්න ප්‍රදේශයක වන සතුණු බහුතරයක් ජීවත් වෙනවා කියන්නේ ඒක වෙනමම කතාවක්. ගොවිතැන් කරන මගේ ගමේ මිනිස්සු බහුතරයක් වගාවන් වලට සතුන්ගෙන් හානි වුණත් වන සතුන්ට ආදරය කරන්න පුරුදු වෙලා ඉන්නවා. අප්පනේ කියද්දී බොහෝ දෙනාට මතක් වෙන කෙනෙක් තමයි අග්බෝ කියන්නේ. අප්පනේට බොහෝ සංචාරකයන් එන්න ප්‍රධාන හේතුවක් තමයි මේ අග්බෝ හස්තිය. වගාවන් වලට හානි කරන ගමන් වුණත් එයා ගමේ ලස්සන තව තවත් වැඩි කරනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයටත් ලොකු සේවයක් කරන හස්තියෙක්. ඉතින් ලංකාවම පුදුමයට පත් කරපු මෙන්න මේ අග්බෝ හස්තියාගේ කතාව එක්ක ලස්සන වීඩියෝ එක ඉක්මනින්ම වයිල්ඩ් හාර්ට් අපි ඕගොල්ලොන්ට අරගෙන එනවා. වැහි කාලෙට ඇලදොල වැව්වමුණු පිරී ඉතිරිලා යන මගේ ගම එක වර්ගයේ කුරුල්ලන්ගෙන තව තවත් ලස්සන වෙනවා. වැස්ස ඉවර වෙනවත් එක්ක කුරුල්ලෝ තමන්ගේ වර්ගය බෝ කරන්න පටන් ගන්නවා. ඉතින් වැස්සෙන් පස්සේ ගහකොළ මල් බර වෙනවා වගේම එක විදිහේ කුරුළු කූඩු වලින් බර වෙනවා. ඉතින් මේ කාලෙට ඒකදේශික පක්ෂීන් වගේම එක විදිහේ සංක්‍රමණික පක්ෂීනුත් ගෙවතු වලට එනවා. මේ කාලෙට නම් කුරුල්ල වර්ග ගොඩාක් බලා ගන්න පුළුවන්. එයාලගේ නෙස්ටින් සීසන් එක පටන් ගන්න කාලෙ නිසා ඒගොල්ලෝ එලි මහනේ ලහිය වැඩ පටන් අරන්. එහෙනම් ලංකාවේ පරිසරයේ සුන්දරත්වය වගේම වන සතුන්ගේ හැසිරීම් රටාවලුත් ගොනු වුණු ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න.